Hello. Hello? Hello? Oh, good morning. හරි. කෝල් එකක් තිබ්බා. ඔව් මේ මට මේ අසවන් කෙනෙක් බලන්න මං ගත්තේ. හමිත් කොහෙද? අපි ගාල්ලේ. ගාල්ලටද ඕනේ? ඔව්. මොනවද කරගන්න තියෙන වැඩ? හස්බන්ඩ් ඉන්නේ එඳ උඩ වෙලි. රෝද පුටුවටත් එනවා එයා සෝදන්නයි ඒවයි. පිරිමි කෙනෙක්ද බලන්නේ මිස්? ගෑනු කෙනෙක්. ගෑනු කෙනෙක් යාර මේ බටෙන් කෑම දෙන්නේ ඒ ටික කරන්නයි. තව මේ ගෙදර වැට්ටක් පොඩ්ඩක් උදව් වෙන කෙනෙක්. තට්ටු දෙකේ ගියද්ද? නෑ තනි තට්ටුවේ. ගෙදර ඔක්කොම කී දෙනෙක් ඉන්නවද මේ? ගෙදර ඉන්නේ මායි මහත්තයයි දුව එනවා නිවාඩුවට එච්චරයි. උයන්න ඕනේ දෙනෙක් කෙනා. උයන් උදව් කරාම ඇති. උස මහතේ පිරිමියෙක් නැද්ද? උස මහතෙක් නැද්ද? උස මහත නෑ එච්චර. එයා උස්සලා ගන්න එහෙම ඕනේද? අර එයා උස්සලා රෝද පුටුවට තියන්නේ ඒ වගේ වැඩ තියෙනවද? ඒ වගේ වැඩට අපිට උදව්වට කෙනෙකුත් ඉන්නවා. ඔව්. මොකද මිස් ඔය බටවලින් ෆීඩ් කරන අය ඉතින් අර මිස්ටර් සාක්කු සේවකයෝනේ. ඔව්. එයාලා සාමාන්‍යයෙන් ගෙවල් වල ඉතින් උදව් කරන වැඩවලට අරවට මේවට සාමාන්‍යයෙන් පේසන් නම් පේසන්ගේ වැඩ විතරයි ගොඩක් කරන්නේ. මට බලන්න ඕනේ මේ සැලරි කීයක් දෙන්න පුළුවන්ද? ඔව් කීයද සාමාන්‍යයෙන් ගණන් ඔයගලගේ? සාමාන්‍යයෙන් ඉතින් අපි 60 ඒ කියන්නේ සෑට නිදි මරාගෙන ඒව දඟල එහෙම නෑ නිදි මරන්න එච්චර ඕනේ නෑ මේ දැන් 12ට ෆීඩ් එක දෙනවා ඒක ඉලාමෙත් තියන් ඉඳලා දීලා අප උදේ 6ට. ඔව්. දවල් එහෙම නිදා ගන්න chance තියනවද මරන්න උනොත්? දවල්ට ඉතින් රෑ නිදි මරුවොත් දවල්ට නිදා ගන්න දෙන්න පුළුවන්. පොඩ්ඩක්. ඔව් සාමාන්‍ය ඉතින් 2000 2500 වගේ තමයි දවසකට අපි දාන්නේ. ඔව් ඒක ගෙදර වැට උදව් වෙන්නේ නෑනේ. ගෙදර වැඩ වලට උදව් කරන්න කිව්වොත් දැන් අර ඒක වැඩේ තියෙන්නේ මිස් මේ සමහර අය නම් කරයි ඉතින් අර ඒක අර ජොබ් එකක් විදිහට අරක සාසුකට පුරුදු වෙච්ච ට්‍රේන් වෙච්ච කෙනෙක් අපිට දෙන්නත් ඕනේ. ඒක සාමාන්‍ය ගෑනු කෙනෙක් කියලා කරන්නේත් නැහැ. බාර ගන්නෙත් නැහැ. එතකොට දැන් ගොඩක් තැන්වලදී ජොබ් එක කරන්නේ එයා විතරයි. ඒ කියන්නේ පේසන්ගේ වැඩ විතරයි කරන්නේ. ඔව් මේ මොකද මේ ඔරක් නායකෙන්ද මේ කතා කරන්නේ? ඔව් ඔව්. පොඩ්ඩක් කෙනෙක් හොයන්න බලන්න. මිස්ටර් දැන් ඔව් ගෙදර වැඩත් කරනවා නම් කීයක් වගේ දෙන්න පුළුවන්ද? ඔව් 2500ක් දෙන්න. ඔව් 2500ක් වගේ දෙනවා නම් පොඩ්ඩක් බලන්න පුළුවන් ෆ්ලෙක්සිබල් කෙනෙක්. ඔව් 2500ක් දෙන්න. ඔව්. එයාට දැන් පේසන්ලගේ ඇඳක් දාලා ඒ පහසුකම් තියනවද? වෙනම කාමරයක් තියෙනවා. තියෙනවනේ. ඔව්. ඔව්. අපේ මිස් ගන්න කලින් අර වීඩියෝ කෝල් අරන් එයාව පෙන්නලා එහෙම කතා කරගන්න පුළුවන්. ඔව් බලන්න පොඩ්ඩක්.